Good morning guys. ඔන්න අදත් පොඩි වීඩියෝක් කරන්න හිතුණා මම වැඩ කරන තැන. බලමු මාත් එක්ක අද මොනවද කරන්න කියලා. දැන් වෙලාව 7යි කාලයි. තාම අඳුරුයි. දැන් මාසෙකට විතර කලින් මේ වෙලාවට හොඳට එළිය තිබ්බා. දැන් ටික ටික වින්ටර් එක පටන් ගන්න නිසා ඉර පායන්න වෙලා යනවා. මෙන්න මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. පේනවනේ මීදුන් එහෙම බාලා තියෙන හැටි. ඔන්න ඔහමයි මේ පැත්තේ view එක. මෙතන පල්ලෙත් වැඩපොලක් තියෙනවා මේ කැරවන් එහෙම හදන තැනක්. පේනවනේ මීදුන් පාර. වෙනදට නම් මේ හරිය සන්රයිස් එක තියෙනවා ලස්සනට. අද නෑ මේ තාම නෑ පරක්කු වෙන හින්දා. අද සැටර්ඩේ නිසා කවුරුත් වැඩ නෑ. මායි අපේ බොසයි තමයි වැඩ කරන්නේ. තාම බොස ආවෙත් නෑ. මම පොඩ්ඩක් උදෙන්ම ආවා. දැන් නම් ටිකක් සීතලයි. දැන් බොසා එනකන් තමයි ඉන්නේ. තාම ආවේ නෑ. මට ෆෝන් එක ගේන්නත් බැරුණා අද. මාර වැඩේ උනේ. ඔන්න දැන් නම් අවුව වැටිගෙන එනවා පිටිපස්සෙන් පේනවනේ. මේ පැත්තෙත් අවුව වැටිගෙන එනවා. දැන් අපි වැඩ පටන් අරන් තියෙන්නේ මචං. අපි කරන්නේ මෙතන මේ ග්ලෑන්ඩින් වැඩ. ඒ කියන්නේ මේ අලුතෙන් ගෙවල් හදන්නේ මේ තියෙන ගෙවල්. ඒ වගේ පිට ෆිනිෂින් එක කරන්නේ අපි තමයි. ඒකට කියන්නේ ග්ලෑන්ඩින් කියලා. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ බාර් එකට කියන්නේ ෆ්ලෑෂින් කියලා. මුලින් මේක උඩින් හයි කර ගන්න ඕන. දැන් ඒක අපි හයි කරන ගමන් ඉන්නේ. මේකට ෆ්ලෑෂින් එක උඩින්ම හයි කර ගන්න ඕනේ. මුලින්ම. ඊට පස්සේ තමයි ග්ලෑන්ඩින් එක සෙට් කරන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඔන්න අපි දැන් වැඩ ඉවර කරලා යන්න තමයි හදන්නේ. දැන් අපි ගෙවල් ඇතුළට ගිහින් පොඩ්ඩක් බලමු කොහොමද කියලා. මේ පෙට්ටි වගේ තිබ්බට මේවා ඇසෙම්බල් කරලා තනි ගෙයක් තමයි හදන්නේ. ගිහින් බලමු ඇතුළේ. මේ තමයි අපේ ලේසර් මැෂින් එක. මේක තමයි ලෙවල් කරන්න අපි යූස් කරන්නේ. Hilti PR2HS කියන එක තමයි මේක. මේක ගොඩක් එක්ස්පෙන්සිව් එකක්. මේක විශේෂත්වය තමයි එළිය වැඩ කරද්දි ලේසර් එක පේන්නේ නැහනේ.
මේකේ වෙනම රිමෝට් එකක් වගේ තියෙනවා. ඒකෙන් අපිට ලේස් එක ඉන්ඩිකේට් කරනවා. මේකෙන් තමයි ඒක කරන්නේ. පේනවනේ. ලේසේ ලයින් එක පේන්නේ නැති වුණාට මේක ලෙවල් එකට ආවම වැඩ කරනවා. වෑන්නවා. මෙන්න මෙහෙම. දැක්කනේ ලේසර් ලයින් එක අපිට පේන්නේ නැහැ වුණාට හරියටම මේකෙන් ඉන්ඩිකේට් කරනවා. දැන් මේ ගේ සම්පූර්ණ කොටස් 4කට තමයි සෙට් කරලා තියෙන්නේ. මේක ගෙනිහින් එක ගයක් හදනවා. අපි අතලට ගිහින් බලමු. මේ තියෙන එක කොටසක් ඇතුළේ මේ ඉන්සුලේෂන් එහෙම දාලා තියෙන්නේ සවුන්ඩ් ප්‍රූෆ් වලට එහෙම තමයි ගිනි ගන්නවට එහෙම පේනවනේ වයරින් කරලා සම්පූර්ණ වැඩ මෙතන ඉවර කරලා තමයි ගෙනියන්නේ මේකේ ප්ලෝමින් කරලා ජනෙල් සේරම අල්ලලා තියෙන දැන් සිවිලින් මෙහෙම ගහලා බාත් රූම් එකේ වැඩ ඉවර කරලා මෙතන තමයි බාත් රූම් එක ඉන්නේ පේනවනේ වයරින් කරලා ඔක්කොම කරලා තියෙන දැන් මේ හරියෙන් එන වොෂින් මැෂින් මේ එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ මෙතන මේක යුනිට් 4කට කඩලා තමයි හදන්නේ මෙතන එකක් තියෙනවා මේ පැත්තේ තව එකක් තියෙනවා මේ වතුර බට එහෙම ඔක්කොම සෙට් කරලා තියෙන්නේ මෙතනින් ගිහින් කරන්ට් එකයි වතුරයි දෙන්න විතරයි තියෙන්නේ මෙතරින් ඇතුළට ගියා මේ හරිය වොෂින් මැෂින් එන්නේ මේ ප්‍රෙෂර් කරලා ඒවම සෙට් කරලා තියෙන ප්‍රෙෂර් වලට වතුර බට සෙට් කරලා මේ හරිය එන්නේ බාත් රූම් ටොයිලට් තමයි මේ හරිය තියෙන්නේ වෙනවනේ මේ යුනිට් 4ම ඇසෙම්බල් කරාම එන ප්ලෑන් එක තමයි මේ මේක තියෙන ඔක්කොම විතරනේ තියෙන්නේ යුනිට් 4ම කම්ප්ලීට් කරාම එන්න ප්ලෑන් එක මේ ඔක්කොම තියෙනවා මේ ග්ලෑඩින් ගහන හැටි වයරින් කරන හැටි ඔක්කොම තියෙනවා මේකේ අනේ ගහන හැටි නම් මේකෙන් එනවා හොයා ගන්න ඕන මේ ඔක්කොම ඇවිල්ලා චෙක් කරලා තමයි යන්නේ මේ ඕක්ලන්ඩ් කවුන්සිල් එකෙන් ඇවිල්ලා චෙක් කරලා අප්‍රූව් කරන්න ඕන මේ ප්ලෑන් එක මේ තමයි අපේ සයිට් මැනේජර් මිස්ටර් ලයනල් අපි යාගෙන් අහලා බලමු කොහොමද මේ ගෙවල් හැදෙන්නේ කියලා hello Mr. Lionel Hello. can you explain how to build this house How? step 1 step Step 1, we just put the tonnage for the foundation to get all this one level. So and then we put the barrier as following the level with the tonnage, and we put the structure frame, and then we put the plywood floor, and then we just put all the erectioning, all the framing wall. And like you see, there is a truss. yeah There's a roof framing after we finish, and wrap around with the FPS framing protection system, and yeah, and we put the pattern to cavity cavity closer. Yeah. එයා කියන්නේ මුලින්ම එක්ස්ප්ලেইন කරන්නේ මේ අපිට පොළව හදා ගන්න ඕනේ ලෙවල් කරලා ඒක තමයි ලී වලින් ලෙවල් කරලා හදා ගන්න ඕනේ And then the reason why we put the pattern so when the there's the little bit of moisture, and then if you see the little gap here or castellated, so the air that goes in and dry all the moisture. මේ කොළ පාට ගහ තියෙන්නේ බිල්ඩින් පේපර් එක මේ අතුලට වතුර යනකොට තමයි මේක ගහන්නේ මේ පැටර්න් පක් ගාලා සවුත් වෙනකොට තමයි මේ හිස්තන් තියෙන්නේ ඒ වගේ එයා එක ඇවිල්ලා වේලෙනවා තෙමුණත් after finishing how about finishing Finishing, so we use that timber cladding, timber cladding some other parts
And the parts we put the DPC, there's the Colgate steel cladding. ස්ටිල් එකට. දැන් අපි අර පැත්තට ගිහින් බලමු. මේ පැත්තේ තියෙන අලුතෙන්ම හදන දැන් අපි මේ ග්ලෑන්ඩින් එක ගහපු නැති අලුත් සයිඩ් එකක්. ඒකටත් ගිහින් බලමු. පේනවනේ. මේ සම්පූර්ණ ගෙවල් මෙතන ෆිට කරලා අරන් ගිහින් ඇසෙම්බල් කරනවා. මෙතනක් තියෙනවා මෙතන වෙනම සයිඩ් එකකට යන ඒවා. මේ වහලා ගහන ඒවා ඔක්කොම ගෙල්ල තියෙන සීට් එහෙම. ඒවා ඔක්කොම මෙතන කම්ප්ලීට් කරලා තමයි අරන් ගිහිල්ලා ඇසෙම්බල් කරලා කරන්ට් එකයි වතුරයි දෙන එක තමයි කරන්නේ. පේනවනේ මේ තනිකර ෆ්‍රේම් එක ගහලා තියෙන්නේ. බැලන්ස් කරලා උඩ තියලා. මෙහි මේන් මැටීරියල් එක තමයි ලී. නවසීලන්තේ ගෙවල් තනිකර ලී වලින් විතරයි හදන්නේ. ස්ලැබ් එකත් කොන්ක්‍රීට් දානවා බොහොම අඩුයි. තනිකර මේ බෝඩ් එක ගහන්නේ. ප්ලයිවුඩ් බෝඩ්. පේනවනේ. මේ ෆ්‍රේම් පිටින් හදලා ගේන්නේ මෙතනින් තමයි සෙට් කරන්නේ මේ ලෙවල් කරලා ෆ්ලෝ එකට. මේ ලොකු ගෙවල් මේ ගේනම් තනි ගෙයක් වගේ. මේක මේ අරගෙන යනවා කැරි වල පටවගෙන. තනිකර ලී විතරයි තියෙන්නේ ආයේ. පේනවනේ ලස්සන. කම්ප්ලීට් එකටම හදලා තියෙනවා. මේ පැත්තේ. මෙතන මේ 1යි 2යි 3යි 4ක් තියෙන ඒ එක ගයක්. මේ දෙකක්. මේ වගේ තව අපිට වැඩ තියෙනවා දැන් මේක ෆ්‍රේමින් කරලා ඉවරනාට පස්සේ මේ කවුන්සිල් එකෙන් ඇවිල්ලා ඔක්කොම චෙක් කරනවා. චෙක් කරලා ඇප්‍රූව් කරාට පස්සේ තමයි අපේ වැඩ තියෙන්නේ. මෙහි අනිවාර්යයෙන්ම මෙහි ඕක්ලන්ඩ් කවුන්සිල් එකෙන් අවසර ගන්න ඕන. ඒ කියන්නේ මේක හදලා ෆ්‍රේම් එක ගහලා ඒ අයලා ඇවිල්ලා චෙක් කරනවා ඒක හරියට තියනවද කියලා. ඊට පස්සේ මේ බිල්ඩින් ලැබ් පනම්මනම් ඒ ඔක්කොම කරලා එකින් එකට චෙක් කරලා තමයි අන්තිමටම කම්ප්ලීට් කරාට පස්සෙත් ඇවිල්ලා ආයෙ චෙක් කරනවා. වයරින් කරන එක පවා චෙක් කරනවා මේ මොකද මේ අනතුරු ගොඩක් වලක්වා ගන්න ඕනේ හින්දා. එහෙනම් අපි අදට වැඩ ඉවරයි. දැන් අපි යන්න තමයි යන්නේ. දැන් වෙලාව 2ට විතර ඇති. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් පස්සේ සෙට් වෙමු. හැමෝටම ජය වේවා. මේ වෝල් එකේ ලාස්ට් ෆිනිෂින් එකට මේක තමයි එන්නේ. මේක තමයි අපි කරන්නේ. මේ ග්ලෑන්ඩින් එක. මේක තනිකර ලීයෙන් තමයි මේකත් හදලා තියෙන්නේ.